Hi guys කොහොමද ඉතින් අදත් මේ වාලා එකතු වෙලා ඉන්නේ Days of Johan channel එකෙන් ගේන තවත් vlog එකක් එක්ක. ඉතින් මේ මුලින්ම කියන්නුනේ අද අපිට හරි විශේෂ දවසක්. අද මෙයාගේ බර්ත්ඩේ එක. ඉතින් මේ මම ඇහුවා මේ බර්ත්ඩේ එකට මොනවද ඕනේ කියලා මේ මුකුත් ඕනේ නැහැ මේ දවසම නිවාඩු දාලා ඉන්න කියලා කිව්වා. ඉතින් හරිම අමාරුවෙන් දවසම නිවාඩු දැම්මා. ඉතින් මේ නිවාඩු දාලා නිකන් ඉන්න බෑනේ. ආව මේ පොඩි විශේෂ තැනකට. මේ තැන ගැන කියනවා නම් මේක මේ මියුසියම් එකක්. හැබැයි ටිකක් විශේෂ මියුසියම් එකක්. මොකද්ද කියලා ඇතුළට ගිහලා කතා කරමු. හරි ඉතින් තැන ගැන කතා කරනවා නම් මේකට කියන්නේ මෙට් ආර්ට් මියුසියම් කියලා. මේක මේ මෙල්බර්න් වල පෝර්ට් මෙල්බර්න් කියන සබබ් එකේ තියෙන සිටි එක අවටමයි. ඉතින් මේකේ එන්ට්‍රන්ස් ටිකට් එකක් $45ක් වගේ වෙනවා එක්කෙනෙක්ට. ඉතින් මේකේ තියෙන්නේ ලෝහමය ඉවතලන ලෝහමය දේවල් වලින් හදපු විවිධ නිර්මාණ. ඉතින් මේක තමයි ඕස්ට්‍රේලියාවේ තියෙන විශාලතම මෙට් ආර්ට් මියුසියම් එක සහ ලෝකේම තියෙන විශාලතම මෙට් ආර්ට් මියුසියම් එක. මේ පේනවාද පිටිපස්සේ එක එක ඒවා තියෙනවා. තාම අපි මේ ඇතුළට ගියේ නෑ. මේ ඒ වගේම මේකේ ෆ්ලෝස් දෙකක් තියෙනවා. පළවෙනි ෆ්ලෝ එකේ තියෙන්නේ මෙටල් ආර්ට්ස් මම අර කිව්වා වගේ ඉවතලන ලෝහමය දේවල් වලින් හදපු. ඒ වගේම දෙවෙනි තට්ටුවේ තියෙන්නේ වෙනම එක්ස්පීරියන්ස් එක. ඒක පස්සේ කියන්න. එහෙනම් යන් ඇතුළට. සල්ලි කියලා බැලුවේ නෑ. කෙලින්ම ගෝස්ට් රයිඩ් එකේ බයික් එකම ගෙනා. කාර් බැදලා තියෙන්නේ නෑ. ගත්ත සුපිරි වට්ටිය. කොහමද වණ්ඩිය? ඒක නම් යන්න බෑ කියලා තියෙනවා. මම හොඳටම ලං කරලා වෙන්න ඕනේ. කොහොමද ඉන්නේ යකඩ කම්බි බෝල්ට් නට් ඕවා තමයි. මේ ඇත්තටම ගත්තොත් මේකේ මේ ඔක්කොම මේ වගේ කරපු ආකෘති 200කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. අපි නිකන් එළියට දාන චේන් කෑල්ලක් නට් එකක් බෝල්ට් එකකින් මේ වගේ නිර්මාණ කරන්න පුළුවන් කියන්නේ ඒක මරු පට්ටම රියලිස්ටික්. මේ ඇවිල්ලා අනිවාර්යෙන් බලන්න මේ ඉන්න කට්ටිය. මං ඒත් බැලුවා මේ
මොනා වලින්ද මේවා හදලා තියෙන්නේ කියලා මේ ගෙස් කරන්න පුළුවන්ද? මේ ඔක්කොම තියෙන්නේ මේ ටයර් මේ ඔක්කොම ටයර් වලින් කරලා තියෙන්නේ. ඇත්තටම මරුවා. යටනේ මාර්ම සෙක්ෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඉන්නවා සුපර් හීරෝස්ලා ඔක්කොම වගේ. ට්‍රාන්ස්ෆෝමර්ස්ලා සෙට් එකේ ඉන්නවා. වුල්වරින් ඉන්නවා. ලෝකි. මට සීරි. ප්‍රෙඩේටර් ඉන්නවා. ප්‍රෙඩේටර් අයියා ඉන්නවා. නින්ජා ටර්ටල්ස් දෙන්නෙක් ඉන්නවා. අනිත් දෙන්න නැහැ. මේක තියෙන ඕන විදිහට ෆොටෝස් ගහන්න පුළුවන්. එහෙම කිසිම රෙස්ට්‍රික්ෂන්ස් මුකුත් නැහැ. මේ සමහර මියුසියම් වලට ගියාම තියෙනවනේ ෆොටෝස් ගහන්න බෑ, මේ අල්ලන්න බෑ. එහෙම නැහැ. මේකේ ඕනම එකක් කරන්න පුළුවන්. මතකද? ගොබ්ලින්, ස්පයිඩර්මෑන් 1, හහ ඩෙඩ්පූල්, ගොලමුත් ඉන්නවා. ගෝරිල්ලෙක් නේද? ඔයගොල්ලෝ හිතනවද මේක මොකකින්ද හදලා තියෙන්නේ? හොඳට ලං කරලා බලුවොත් තේනවා මේ හදලා තියෙන්නේ ස්පාර්ක් ප්ලග් වලින්. මේකේ තියෙන ඊළඟ එක්ස්පීරියන්ස් එක තමයි අපිට මේ 9D ෆ්ලයින් සිනමා 9D සිනමා බලන්න පුළුවන්. මේ අපි දැන් යන්නේ ඒකට. Where should we have to go? There, bro. Okay, thank you. දැන් මේ ඇවිල්ලා ඉන්නේ 9D experience එකක් ගන්න. ලයිට් උත් නිමුවා. බලමු මොන වගේද කියලා. මේ 9D එක්ස්පීරියන්ස් එකක් ගත්තා. මේක නෑ ඇත්තටම මේ ලංකාවෙත් තියෙනවා. මම ගිහිල්ලා තියෙනවා. මේ හොඳයි මේ මරු පොඩ්ඩනේ කරකුල හැදෑරියා වගේ. ආටේ මෙයා වෙන්න මෙයා කතා කරනවා. මොකද ඔයා කියන්නේ? ඉතින් ඔන්න ඔය විදිහට මේකේ ෆස්ට් ෆ්ලෝර් එකේ බලන්න තියෙන ඔය ටික තමයි අපිට අර හදපු නිර්මාණ ගොඩාක් තියෙනවා. සහ මේ 9D ෆ්ලයින් සිනමා එක. ඔය ටික බලලා ඊළඟට අපිට යන්න තියෙන්නේ මේකේ උඩ තට්ටුවට. මෙන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ. මෙතන තියෙන්නේ වෙනම වර්චුවල් එක්ස්පීරියන්ස් එකක්. ගිහිල්ලා බලමු. නිකන් පැහැදිලි කර ඉන්න ඕනේ නැහැ. ගිහිල්ලා බලමු මොකද්ද තියෙන්නේ කියලා.
අපි යන්නේ වීදුරු මාලිකාවකට. බලමු මොකද වෙන්නේ කියලා. යන්නේ ඇතරට අපි ස්කෝල යන කාලේ හැදන්න යන මේ වීදුරු ප්‍රිස්මයක් හදලා පොඩි පොඩි පබළු වැට වගේ දාලා බලන්නේ අපි. මේ දැන් නිකන් අර පබළු වැටේ මම වෙලා තියන්නේ. මම ඒක ඇතුලේ ඉන්නවා කවුරු හරි බලනවා වගේ එකක් තියෙන්නේ. ඇත්තටම මේ අල්ලන්න පුළුවන් හින්දා අවුලක් නැහැ. හොයාගෙන යන්න පුළුවන් පාර. හැබැයි නිකන් PVC එක නැතුව આવොත් නම් මුළු සරණයි. මේක කියලා තිනවා මේ පොඩි ළමයි කියන්නේ අවුරුදු 15ට වැඩි පොඩි ළමයි එනවා නම් පේරන්ට් කෙනෙක් එක්ක තනියම නැතුව තමයි එහෙම යන්න දෙන්නේ. පේරන්ට් කෙනෙක් එක්ක එන්න ඕනේ. මේ අතරම වෙලා දැන් අපි එතනින් යන්නේ තව තැනකට. මාන ලස්සනයි. ෆොටෝ ගහන්න එහෙම මරු. මේ ආය කියන්න තියෙන්නේ මෙහෙ ඉන්න අය අනිවාර්යයෙන්ම මේකට එන්න. සුපිරිම එක්ස්පීරියන්ස් එකක්. ඊළඟට අපි යන්නේ තියෙන 3 වෙනි තීම් රූම් එකට. බලමු. පේනවනේ ලයිට් එකත් එක්ක මාන ලස්සන එක්ස්පීරියන්ස් එකක් ඇති. යන් ඒකට. ඒකෙන් පස්සේ මේ ඇත්තටම මේ කියලා දිනවා මේ වැඩි ලයිට් අල්ලන්න කරන්න යන්න එපා කියලා. මොකද මේ කරන්ට් එකනේ යන්නේ. මේ ඊළඟට අනිත් තීම් පාක් එකට යම් බලන්න. වව් මේක තියෙන්නේ ටනල් එකක් තනි කර. ඊට පස්සේ අපි යනවා ඊළඟ එකට. පේනවද මම අර ඉස්සෙල්ලා කිව්වා ෆොටෝ ගහලා ඉවරයක් කරන්න බෑ. වීඩියෝ අරන් ඉවරයක් කරන්න බෑ. හැබැයි මේ තේරිච්ච විශේෂ දෙයක් තමයි මේ ටිකක් කට්ටිය අඩි දවසක ඉන්න ඕනේ. එතකොට තමයි මේක හොඳටම එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්. පොඩ්ඩක් සෙනඟ වැඩි වුණාම ඉතින් අර අපිට ඕන විදිහට රෙකෝඩ් කරගන්න වැඩි ටිකක් අමාරුයි. සහ ෆොටෝස් ගන්න වැඩි. සෙනඟ අඩු දවසක මම රෙකමන්ඩ් කරන්නේ වීක් ඩේ එකක එන්න. එවිලා අනිවාර්යෙන් මේක එන්ජොයි කරන්න. දැන් අපි යන්නේ ඊළඟ එකට. දැන් මේ 5ද 6ද ගාන නම් මතක නැහැ. මේකත් අමුතුම එකක්. white background එකක් යන ලස්සන environment එකක්. මේ ඔක්කොම උඩ තියෙන්නේ art works. මේ මොනාලිසා අක්කා ඉන්නවා. දැන් ආවේ මේකේ තියෙන අන්තිම එක. ඒක මාරම ලස්සනයි. මල් පිපෙනවා. මම හිතන්නේ 10ක් 11ක් විතර තියෙනවා මේ එක එක විදිහේ තීම්ස් වලට හදපු මේ රූම්ස් වල. මේ පොඩි නිකන් ගිෆ්ට් ෂොප් එකක් වගේ තියෙන්නේ. දැන් මේ වගේ කප්ස් තියෙනවා, වයින් කප්ස්. මේකක් $25ක් වගේ එනවා. ඇත්තට මාර ලස්සනයි මේවා.
ළඟට මක්ස් තියෙනවා මග් එකක් වෙනවා ඩොලර් 30ක් වගේ මේ පොඩි පොඩි මෙඩල් වලින් කරපු ඉස්සන වැඩ ටිකක් තියෙනවා අපේ චලත් තෝරනවා මොකක් හරි ගනී වගේ ආයි මේ වගේ ඩෝල්ස්ලා තියෙනවා මේවා මේ පේන්ටිං කිට් එකත් එක්කම මේ ප්ලාස්ටර් ඩෝල්ස් අපිට ගෙදර ගිහිල්ලා පේන්ට් කරගන්න පුළුවන් මේ අල්ලල්ල ඉන්නේ එකක් ගනී වගේ තමයි මට හිතෙන්නේ ගෙදර ගිහිල්ලා අද චිත්‍ර පාඨ කිරිල්ලක් තමයි තියෙන්නේ Game of Thrones මේක නම් ටිකක් ගණන් මේක ඩොලර් 260ක් විතර වෙනවා මේක 300ක් විතර වෙනවා අතන මරු විතර බලලා මතක් වෙන්න මොන හරි අරගෙන යන්න පුළුවන් ඉතින් ඔහොම තමයි මේ මෙට්ටාට් වර්ල්ඩ් එකේ වැඩ කැලේ ටික මේ මෝල් එක්ස්පීරියන්ස් එක දැක්කට මාරම එක්ස්පීරියන්ස් එකක් ලොන්න දැන් තමයි කතා කරේ මෙට්ටාට් එකට මෙන්න එක්කන් එන්න උනුනා මෙයාව කතා කරනවා මේ ඉතින් ලොග් එක ඉවර කරන්න කියලා තමයි හදන්නේ ඉවර කරන්න කලින් කියන්න තියෙන්නේ ඕගොල්ලෝ අනිවාර්යෙන්ම එන්න ඕනේ මොකද මේ එක්ස්පීරියන්ස් එක මරු මේ හින්දා අනිවාර්යෙන්ම මෙහි ඉන්න කට්ටිය එන්න එහෙනම් ලොග් එක ඉවර කරන්න හදන්නේ අපේ channel එක subscribe කරන්න වීඩියෝ like කරන්න comment කරන්න share කරන්න එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආයෙ දවසක හම්බෙමු එහෙනම් අපි ගියා